අපි ජීවත් වෙන්නේ වචනේ තියෙනනේ මහිමෙන් නෙමෙයි ජීවත් වෙන්නේ. අපි ජීවත් වෙන්නේ ප්‍රශ්නෙන් ප්‍රශ්නයට. ප්‍රශ්නයක් ආවම පාස්ටර් මම දන ගහගෙන මම යාඥා කරනවා ස්වාමිනී මට වහන්සේ මුණ ගැහෙන්න ඕනේ ස්වාමිනී මොන හරි කරන්න ස්වාමිනී මට විසඳුමක් දෙන්න. निराहारව යාඥා කරනවා කුඩා කණ්ඩායමට යනවා කුඩා කණ්ඩායම් 3කට යනවා සතියට. සිංහල සර්විස් එකට යනවා දෙමළ සර්විස් එකට යනවා ඉංග්‍රීසි සර්විස් එකට යනවා හවස සර්විස් එකට යනවා ඔක්කොමට යනවා. ඇයි? ප්‍රශ්නයක් තියෙනවා. උන්වහන්සේ යාඥාවට පිළිතුරක් දෙනවා. මොකක්ද වෙන්නේ? ඔක්කොම අමතක වෙනවා. ආයිමත් ප්‍රශ්නයක් හටගන්න කල් මොකක්වත් නැහැ. ප්‍රශ්නෙට ජීවත් වෙන කිතුනුවන්. මට මතකයි පොඩි කාලෙන් කාලෙට අම්මයි තාත්තයි මට කිව්වා එන්න අපි යමු සාප්පුවට සෙල්ලම් බඩුවක් ගන්න. මං ගොඩාක් සතුටු වෙනවා. යනවා අපි මේ කඩේට. ඒ කඩේ හැම වර්ගෙම සෙල්ලම් බඩු තියෙනවා. ඉතින් ගිහින් අම්මා කියනවා ගිහින් මොකක්ද තෝරගන්න කියලා මම යනවා. බැට් එකක් ගන්නවා බෝලයක් ගන්නවා කාර් තියෙනවා කාර් දෙකක් ගන්නවා තව මොකද්ද ගේම් එකක් තියෙනවා ගේම් එකක් ගන්න ඔක්කොම අරගෙන මිනිත්තු පැය භාගයකට පස්සේ ඔක්කොම අරගෙන ඇවිල්ලා අම්මා ඉස්සරහා දානවා. එතකොට අම්මා කියනවා මේ මොකද්ද? මම සෙල්ලම් බඩු කියන්නේ කිව්වා සෙල්ලම් බඩු ගෙනාවා. ඩිෂාන් එක දෙයක් බොහෝමයක් දෙන්න පුළුවන් එක දෙයක් තෝරගන්න. ඉතින් මොකද්ද කරන්නේ? අනිත් ඒවා ඔක්කොම බලලා දැන් මේක එක දෙයක් නේ තෝරගන්න පුළුවන් එක දෙයක් අරගෙන අනිත් ඒවා ඔක්කොම ආයිමත් ගිහින් දානවා. දැන් මගේ ළමයි එක්ක මම ගෙදරට බඩු මොන හරි ගන්න යනවනේ කීගල්ස් එකට හරි කාගීල්ස් එකට සමහර වෙලාවට මගේ පුතා ඇවිල්ලා කියන තාත්තේ මට මොකක් හරි ගන්න පුළුවන්ද? මොකද මං කියන්නේ? මොකක්ද ඕනේ? චොක්ලට් එකක් නැත්තම් ටොෆි එකක් නැත්තම් ලොලිපොප් එකක් එක දෙයක් තෝරගනින්. බොහොමයක් ආස වෙන්න පුළුවන් එක දෙයක් තෝරගන්න. වයස වැඩි වෙන්න මම ඉස්කෝලේ පටන් ගත්තා මම ගොඩාක් ක්‍රීඩාවන් වලට ආසයි. ක්‍රිකට් ක්‍රීඩාවට ගොඩාක් ආසයි. ඉතින් ක්‍රිකට් ක්‍රීඩාව ටීම් එකට ගහන්න පටන් ගත්තා. ඒකත් එක්කම මේ අනිත් ක්‍රීඩාවලට ආස ඒව ගහන්නත් පටන් ගත්තා. දුවන්න පටන් ගත්තා ස්පෝර්ට්ස් මීට් එකේ ඒව ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තා. කාලයකට පස්සේ තාත්තා වෙල මට කිව්වා ඔයා හැම දවසම ප්‍රැක්ටිස් යනවා. එහෙම කරන්න බෑ. නෑ මම මේකටත් කැමති. නෑ පුතේ. එකක් තෝරගන්න. පහක් ගහන්න බෑ එකක් තෝරගන්න. විකල්ප බොහෝමයක් තියෙන්න පුළුවන්. එකක් තෝරගන්න. කාලෙකට පස්සේ මට අවස්ථාව ලැබුණා විශ්වවිද්‍යාලයට යන්න පිටරට නීතිය හදාරන්න. ඒ දවස්වල පිටරට විශ්වවිද්‍යාලයට යනකොට විශ්වවිද්‍යාලෙන් 6කට ඇප්ලයි කරන්න පුළුවන්. 6න් සමහර අයට 6ම ලැබෙනවා සමහර අයට 3ක් ලැබෙනවා 2ක් ලැබෙනවා 1ක් ලැබෙනවා. ඉතින් ලැබෙන ඒවා අනුව තෝරගන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ කරුණාවෙන් ඇත්තටම කියන්නේ අවංකව දෙවියන් වහන්සේගේ කරුණාවෙන් මට 6ම ලැබුණා. ඉතින් මම හිතුවා වාව් 6ම ලැබුණා. 6ම ලැබුණා කියලා 6ටම යන්න පුළුවන්ද? බැහැනේ. බොහෝමයක් තිබ්බට එකක් තෝරගන්න ඕනේ. ඉතින් එකක් තෝරගෙන විශ්වවිද්‍යාලයට ගියා. ගිහින් ඇවිල්ලා දැන් නීතියක් තියෙනවා නීතියට කැමති. දේව සේවයටත් ටිකක් මොකද්ද මේ ආසාවක් ඇති වෙනවා. දෙකම කරන්න පුළුවන්. මම හිතුවා මගේ සීමාකම් හින්දා මට දෙකම කරන්න බෑ. සමහර අයට දෙකම කරන්න පුළුවන්. මම මගේ සීමාකම් දන්නවනේ. ඉතින් මං හිතුවා දෙකක් තියෙනවා. ඒ දෙකෙන් එකක් තෝරගන්න වෙනවා. විකල්ප බොහොමයක් තියෙන්න පුළුවන්. ඒත් එකක් තෝරගන්න වෙනවා. මං ඊළඟට කියන්න යන දේ මං ටිකක් ප්‍රවේශමෙන් කියන්නම්. දැන් තරුණ වයසේදී මේ සභාවේ ලොකු සභාවක්නේ. ලස්සන කෙල්ලෝ බොහොමයක් හිටියා. ලස්සන කෙල්ලෝ බොහොමයක් හිටියා කියලා හැමෝම බඳින්න බෑ නේද? එක්කෙනෙක් තෝරගන්න වෙනවා නේද? තෝරගන්නවා විතර නෙමෙයි. එයා මාවත් තෝරගන්න එපා. ඉතින් එක්කෙනෙක්ව තෝරගත්තා. මට මතකයි. මෙන්න මේ දේව මැදුරේ ඔන්න ඔය දොරවල් තිබ්බේ නැහැ. අර ඉස්සරහා එන්ට්‍රන්ස් එක තිබ්බා. එතනින් අපි එකට
වෙඩින් එකේ විවාහ මංගල්‍යය මෙන්න ඇවිදිනවා. ඇවිදිනකොට මොකද්ද වෙන්නේ? ඇවිදලා මෙතන අපි හිට ගන්නවා. හිටගෙන අපි කියනවා ඔන්න මම ඔයාට කැප වෙනවා. සැපදෙත් දුකෙත් ඔයාට කැප වෙනවා. සල්ලි තිබ්බත් නැතත් ඔයාට කැප වෙනවා. මං එතන කැප වෙනකොට මගේ භාර්යාවට මටම හිතුණා මේ මගේ භාර්යාවට කියන යස් එකක් නැත්නම් ඔව් කියන එක විතරක් නෙමෙයි. එතන යස් කියනකොට ලෝකේ අනිත් හැම කාන්තාවකට මම නෝ කියනවා, බැහැයි කියනවා. නේද? කැපවීමේ වටිනාකම තියෙන්නේ යස් එකේ විතරක් නෙමෙයි, නෝ එකේ. ඔබ විවාහ වෙලා භාර්යාවට නැත්නම් සැමියාට ඔව් කියලා අනිත් අයට බැහැයි කිව්වේ නැත්නම් ප්‍රශ්නයක් වෙනව නේද? විකල්ප බොහොමයක් තියෙන්න පුළුවන්. එකක් තෝරගන්න ඕනේ. ඔබේ ජීවිතෙත් විකල්ප නැත්නම් ඔප්ෂන්ස් ගොඩක් තියෙන්න පුළුවන්. සමහර අයට පාස්ටර් මම මේ රැකියාව කරන්නද? අර රැකියාව කරන්නද? නැත්නම් තව රැකියාවකින් තවත් ජොබ් එකකින් ඔෆර් එකක් හම්බුණා. මොකද්ද මම තෝරගන්නේ? පාස්ටර් මට ඩුබායි යන්න chance එක හම්බුණා. පාස්ටර් මගේ අයියා කෙනෙක් ඉන්නවා කැනඩා. එයා කිව්වා එතනට එන්න කියලා. පාස්ටර් මට මෙතනත් ඉන්න මට ආසාවක් තියෙනවා. නැත්නම් දෙවියන් වහන්සේ කැඳ වෙනවා. විකල්ප ගොඩක් තියෙනවා. විකල්ප ගොඩක් තියෙනකොට බොහෝමයක් තියෙනකොට තාම එකක් තෝරගන්න ඕනේ නේද? ඉතින් මං හිතුවාද මම බොහෝ දේ සිට එක් දෙයක් දක්වා යන මාතෘකාවෙන් ඔබ සමග වචන බෙදා ගන්න යනවා කියලා. මොකද්ද කිව්වේ? බොහෝ දේ සිට එක් දෙයක් දක්වා. අපි දේ වචනෙන් ලූක් සුභාරංශයේ 10 වෙනි පරිච්ඡේදයෙන් අපි කියවන්න යනවා. අද දේශනාව මමම දන්නවා ටිකක් අමාරු වෙයි කියලා සමහර අයට. මේක ජනප්‍රිය දේශනාවක් වෙන්න යන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. ඒත් මම ආවේ ජනප්‍රිය වෙන්න නෙමෙයි. මම ආවේ දෙවියන් වහන්සේගේ වචනයට විශ්වාසවන්ත වෙන්න. ආමෙන්. ඉතින් අපි කියවන්න යනවා. ලූක් 10 මම කියවන්නම්. 38 වෙනි පදය. ඔවුන් යන මාර්ගයේ යද්දී යේසුස් වහන්සේ එක් ගමකට පැමිණි කල මාර්තා නම් වූ ස්ත්‍රියක්, මතක තබා ගන්න නම, මාර්තා නම් වූ ස්ත්‍රියක් තම නිවසට උන්වහන්සේ පිළිගත්තාය. මරියා නම් වූ ඇගේ සහෝදරිය ස්වාමින් වහන්සේගේ පාමුල හිඳ උන්වහන්සේ කී දෑ අසා සිටියාය. ඒත් සත්කාර බොහෝමයක් ගැන සිත් කලබල කරගත් මාර්තා ස්වාමින් වහන්සේ වෙත පැමිණ, ස්වාමිනී, මගේ සහෝදරිය මේ සියලු වැඩ මා විසින් තනිව කරන්නට හැර පැත්තකට වී සිටින හැටි ඔබ සලකන්නේ නැතිද? මට උදව් කරන්න කියා ඇයට කියන්නයි කීවාය. 41 වෙනි පදය. එහෙත් ස්වාමින් වහන්සේ පිළිතුරු දෙමින්, මාර්තා, මාර්තා, ඔබ බොහෝ දේ ගැන කනස්සලු වෙමින් නොසන්සුන් වෙලා. එනමුත් අවශ්‍ය වන්නේ එක් දෙයයි. අවශ්‍ය වන්නේ එක් දෙයයි. මරියා තෝරාගෙන ඇත්තේ වඩා හොඳ කොටසයි. ඒ දේ ඈ කෙරෙන් පැහැර ගනු ලබන්නේ නැතයි ඇයට කී සේක. බොහෝ දේ සිට එක් දෙයක් දක්වා. ඔබ මේ කතාව දන්නවා නම් බොහෝ වෙලාවට අපිට මේක දේශනා කරන්නේ මාර්තා එච්චර යහපත් ස්ත්‍රියක් නෙවෙයි. ඇයි මාර්තා දිව්‍යයන් ජේසුස් වහන්සේ ළඟ ඉන්නේ නැතුව ගිහින් කාර්ය බහුල වෙලා ගොඩක් වැඩ කරනවා. මරියා තමයි හොඳ. මරියා උන්වහන්සේගේ පාද පාමුල ඉඳගෙන උන්වහන්සේ කියන දේ අහනවා. එහෙම තමයි දේශනා කරන්නේ. ඒත් ඇත්තටම මාර්තා යහපත් ස්ත්‍රියක්. මොකද්ද බයිබලයේ කියන්නේ? යේසුස් වහන්සේ තම ශ්‍රාවකයන් එක්ක මේ ගමට ආවම කවුද යේසුස් වහන්සේව තමාගේ නිවසට පිළිගත්තේ? මාර්තා තමයි දෙවියන් වහන්සේ පිළිගත්තේ. යේසුස් වහන්සේට එන්න කිව්වේ. උන්වහන්සේ ආවේ මාර්තාගේ ආරාධනාවෙන් හින්දා. පොඩි ගමක් බෙතානිය කියන ගමේ ඔන්න ඒගොල්ලන් ජීවත් වුණා. පවුල් 50ක් විතර ඇති ඒ ගමේ. පවුල් 50න් එකක තමයි මේ පිළිගැනීම තිබ්බේ.
මර්ත තමයි යේසුස් වහන්සේව පිළිගත්තේ. ඒත් මරියා නිතරම බයිබලයේ කියනවා උන්වහන්සේගේ පාමුල සිටියා. මරියා පටන් ගත්තේ මර්තා එක්ක වැඩ කර කර. ඒත් බයිබලයේ අපිට කියනවා දේව වචනය. ජේසුස් වහන්සේ ගෙදරට ආම මර්තව අතහැරලා මරියා ගිහින් උන්වහන්සේ ළඟට ගිහින් එතන පාමුල ඉඳගත්තා. මර්තා උන්වහන්සේට සේවය කරනවා. ඒත් සේවය කරන්නේ සතුටින් නෙමෙයි, ප්‍රීතියක් නොමැතිව. සමහර වෙලාවට අපි සභාවේ හුඟක් සේවය කරනවා. යහපත් ක්‍රියා ගොඩක් කරනවා. හැම සතියෙම දේව මෙහෙට එනවා. සමහර අය කුඩා කණ්ඩායමකට ඇතුළු වෙලා, සමහර අය අශරින් කරනවා, මීඩියා ටීම් එකේ ඉන්නවා, නමස්කාර කණ්ඩායමේ ඉන්නවා. ඒත් සතුටක් නැතිව සේවය කරනවා. ප්‍රීතියක් තොර උන්වහන්සේට සේවය කිරීම ඇත්තටම නිෂ්ඵලයි. උන්වහන්සේගේ කැමැත්ත උන්වහන්සේගේ පාමුල ඉඳගෙන උන්වහන්සේක සම්බන්ධතාවයක් ඇති කරගෙන ඒ සම්බන්ධතාවය කේන්ද්‍ර කරගෙන එතනින් සේවය කිරීමයි. මොකක් ගැනද මම මෙතන කතා කරන්නේ? මාර්තාට දේවල් බොහෝමයක් තිබ්බා කරන්න. සමහර වෙලාවට අපි මාර්තා වගේ ළමයිව බලා ගන්න තියෙනවා, ඒගොල්ලන්ගේ අනාගතය ගැන හිතන්න තියෙනවා, සැමියා නැත්නම් භාර්යාව බලා ගන්න තියෙනවා, රැකියාවේ ගොඩක් වැඩ තියෙනවා, සේවය කරන්න තියෙනවා, උන්වහන්සේට මොන හරි දෙයක් කරන්න තියෙනවා. ඒ ඔක්කොම තියෙනවා, බොහෝමයක් තියෙනවා. ඒත් ප්‍රමුඛතා නොමැති ජීවිතයක් අපි ගත කරනවා. නැත්නම් අපි උන්වහන්සේට ප්‍රමුඛත්වය දෙන්නේ නැතුව හැමදේම යහපත් දේවල් කරන්න අපි තත් කරනවා. ප්‍රමුඛතා නැති ජීවිතයක් ගත කිරීම අවදානම් සහිත ජීවිතයක්. වගකීමෙන් මම ඔබට මේක කියන්නම්. මට මේක අද මේ උදෑසන හොඳට දැනන්න. ඔබ සමග ගැඹුරු සම්බන්ධකමක්, ගැඹුරු හමුවීමක් ඇති කරන්න යේසුස් වහන්සේට කැමැත්තක් තියෙනවා. ඔබව මුණ ගැහෙන්න යේසුස් වහන්සේට ආශාවක් තියෙනවා. ඒත් යක්ෂයා මුණ ගැහිමට එරෙහිව වැඩ කරනවා. ඔබේ ජීවිතයට අනිත් දේවල්, යහපත් දේවල් ගොඩක් ඇතුළු කරනවා. ඔබේ යොමුව වෙන පැත්තකට දාන්න. උන්වහන්සේව හමුවීමට ඇති ඒ අවස්ථාවේ අවකාශය අඩු කරන්න. යක්ෂයා ඔබට එරෙහිව වැඩ කරනවා උන්වහන්සේව හමු නොවීමට. ඔබ යේසුස් වහන්සේව හමුවීමට ඉතා ආසන්නයි. මම ඔබව ධෛර්යමත් කරනවා. සමහර අය හිතනවා අප්පෝ මට දෙවියන් වහන්සේව මට තේරෙන්නේ නැහැ පාස්ටර්. මට හැඟෙන්නේ නැහැ. මොකද්ද දෙවියන් වහන්සේගේ වචනේ කියන්නේ? අපි උන්වහන්සේව සොයනකොට උන්වහන්සේව හම්බ වෙනවා. අපි උන්වහන්සේට ලං වෙනකොට උන්වහන්සේ අපිට ලං වෙනවා. දෙවියන් වහන්සේගේ වචනේ පොරොන්දු මත හිට ගන්න. දෙවියන් යක්ෂයාට කැමැත්තක් නැහැ. ඔබට උන්වහන්සේ මුණ ගැහුණොත් ඉතින් මොකද්ද කරන්නේ? ඔබේ ජීවිත ඇතුළට යහපත් දේවල් සමහර වෙලාවට දානවා. ඔබේ යොමුව වෙන පැත්තකට හරවන්න. මේ කතාව සිදු වුණු කාලයේදී ඒ බෙතානිය කෙනේ පොඩි ගමේ ගෙවල් අතිශයින් කුඩා ගෙවල්. අපිටවත් හිතන්න බැරි තරමට. සමහර අය හිතන අපි දුප්පත් රටක ඉන්නවා කියලා. ඒත් අපිටවත් හිතන්න බැරි තරමට කුඩා ගයක්. අපි සමහර වෙලාවට අපිට ළමා පාසලේ නැත්තම් සමහර දේව මෙහි අපිට මේ කතාව කියනකොට අපි හිතනවා මර්තා ගොඩක් දුරින් හිටියා. මරියයි යේසුස් වහන්සේ අන්න දුර කතා කර කර හිටියා. ඒත් එහෙම නෙමෙයි. ඇත්තටම මර්තා අඩි කිහිපයකට දුරින් තමයි හිටියේ. ගොඩක් ලං වෙලා. යේසුස් වහන්සේ කියන දේ ඇයට ඇහුණා. ඇහැ කොනෙන් බලනකොට යේසුස් වහන්සේව දකිනවා. උන්වහන්සේට ලං වෙලා හිටියා. ඒත් උන්වහන්සේ කරන දේ, සිදුවෙනි පවතින දෙයට සම්බන්ධ වෙන්නට මර්තාට අවකාශය තිබෙන්නේ නැහැ. සමහර වෙලාවට අපි දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයට ලං වෙලා ඉන්නවා. ඒත් අභිමුඛත්වයට සම්බන්ධ වෙලා නැහැ. අපි සමහර වෙලාවට ඉරිදා දේව මෙහෙට එනවා.
නමස්කාර කරනකොට ගීතිකා ගායනා කරනවා. අත් උස්සනවා. යාඥා කරනවා. ඔක්කොම කරන්න දන්නවා. කියන්න දන්නවා. ඒ දෙවියන් වහන්සේක සැබෑ සම්බන්ධකමක් නැහැ. දේවය සේවය කරමින් ඉන්න ඔබට පුළුවන්. යාඥා කරමින් ඉන්න පුළුවන්. සාම්ප්‍රදායක් වශයෙන්. කුඩා කණ්ඩායමකට බැඳලා ඉන්න පුළුවන්. අයි නීති රීතියක් තියෙන හින්දා. ප්‍රතිපත්තියක් වශයෙන් සේවය කරන්න පුළුවන්. උන්වහන්සේව ගැඹුරු ලෙස හඳුනා නොගෙන ඒව කරන්න පුළුවන්. රැවටෙන්න එපා. සමහර අය හිතනවා මෙන්න මේ සභාවට ආවා කියලා. නායකත්වයේ තනතුරක් ලැබුණා කියලා. ගීතිකා ගායනා කරනවා කියලා. උන්වහන්සේට එක්ක හැබැයි සම්බන්ධකමක් තියෙනවා කියලා. රැවටෙන්න එපා. ඕවා ඔක්කොම කරලා දේශනා කරලා මට උන්වහන්සේක සම්බන්ධකමක් නොමැතිව දේශනා කරන්න පුළුවන්. උන්වහන්සේගේ කැමැත්ත මොකක්ද? ඔබට පෞද්ගලික ඔබ සමග ගැඹුරු සම්බන්ධකමක ඉන්න. අපි ජීවත් වෙන්නේ වචන තියෙනනේ මහිමෙන් මහිමයට නෙමෙයි ජීවත් වෙන්නේ. අපි ජීවත් වෙන්නේ ප්‍රශ්නෙන් ප්‍රශ්නයට. ප්‍රශ්නයක් ආවම අපෝ පාස්ටර් මම දන ගහගෙන මම යාඥා කරනවා ස්වාමිනී මට ඔබ වහන්සේ මුණ ගැහෙන්න ඕනේ ස්වාමිනී මොන හරි කරන්න ස්වාමිනී මට විසඳුමක් දෙන්න. නිරාහාරව යාඥා කරනවා කුඩා කණ්ඩායමට යනවා කුඩා කණ්ඩායම් 3කට යනවා සතියට. සිංහල සර්විස් එකට යනවා දෙමළ සර්විස් එකට යනවා ඉංග්‍රීසි සර්විස් එකට යනවා හවස සර්විස් එකට යනවා ඔක්කොමට යනවා. ඇයි? ප්‍රශ්නයක් තියෙනවා. උන්වහන්සේ යාඥාවට පිළිතුරක් දෙනවා. මොකද්ද වෙන්නේ? ඔක්කොම අමතක වෙනවා. ආයිමත් ප්‍රශ්නයක් හටගන්න කල් මොකක්වත් නැහැ. ප්‍රශ්නෙන් ප්‍රශ්නයට ජීවත් වෙන කිතුනුවන්. ඒක සම්බන්ධකමක් නෙමෙයි. අපිට අවශ්‍ය දෙවියන් වහන්සේක ගැඹුරු සම්බන්ධකමක්. ඒකයි යේසුස් වහන්සේගේ ආශාව. නත්තල් සීයා වගේ සලකන එක නෙමෙයි. ගැඹුරු සම්බන්ධකම. මාර්තට ඇත්තටම දීමනාවක් තිබ්බ. ඔබ දන්නවද? අපි අපේ භාෂාවෙන් කියන ආගන්තුක සත්කාරය කියලා අනිත් අයව පිළිගන්න, ඔවුන්ට සලකන්න ඔන්න ඒ දීමනාව තිබ්බා. ඒත් මොකක්ද උනේ? දීමනාව අයහපත් නිසා නෙමෙයි. ඇයගේ දීමනාව ඇයගේ උන්වහන්සේක තියෙන සම්බන්ධකමට බාධාවක් වුණා. දීමනාවේ ප්‍රශ්න නෙමෙයි. දීමනාවට දෙන ප්‍රමුඛත්වය. සමහර අයට දීමනා තියෙනවා. ඔබේ දීමනා පාවිච්චි කරලා උන්වහන්සේටත් සේවය කරනවා. ඒ දීමනාව බාධාවක් වෙනවා ඔබයි යේසුස් වහන්සේගේ සම්බන්ධකමට. ඔබට හොඳට ගීතිකා ගායන්න පුළුවන් වෙන්න පුළුවන්. නැත්තම් වාදනය කරන්න. සංගීතය. නැත්තම් බයිබලය උගන්වන්න. නැත්තම් තව දෙයක් කරන්න. දීමනාවෙන් කොච්චර සෙනගකට ආශිර්වාද කරන්න පුළුවන් වුණත් ඒ දීමනාව හින්දා ඔබේ ඒ සේවය හින්දා ඔබේ සම්බන්ධකම අඩු වෙනවා නම් එන් උන්වහන්සේ එක්ක සේවය කරන එක නතර කරන්න. ප්‍රමුඛත්වය දෙන්න උන්වහන්සේ එක්ක සම්බන්ධකමට. ඔබේ ජීවිතේ ප්‍රමුඛත්වය දෙන්නේ මොකටද? පාස්ටර් මට නම් අනිත් අය වගේ නෙමෙයිනේ පාස්ටර් මම නම් නම්බර් 1 ජීසස්. එච්චරයි පාස්ටර්. ඔයාට ෂුවර්ද? ඇත්තටම උන්වහන්සේට ප්‍රමුඛත්වය දීලා තියෙනවා කියලා. කවුද එක දවසක් කිව්වා ඔබ මට පෙන්වන්න ඔබේ කාලය, ඔබේ මුදල්, ඔබේ දක්ෂතා නැත්නම් තාලන්ත ඔබ වැය කරන විදිය. මම ඔබට පෙන්වන්නම් ඔබට ඇත්තට මොකද වැදගත් කියලා. උන්වහන්සේ මගේ නම්බර් 1 පාස්ටර්. අංක 1 උඩම ඉන්නේ උන්වහන්සේ. ඒ පාස්ටර් මේ ගොඩක් මේ කාර්යබහුල සීසන් එක කාලවකවානුවක් වැඩ ගොඩාක් තියෙනවා පාස්ටර්. ඉතින් උන්වහන්සේ කාලේ දෙන්න ආශයි.
මේ කාලේ නම් ඉච්චර බෑ. අමාරුයි. කාලය වැය කරන විදිය මට කියන්න මං කියන්න ඔයාට මොකද්ද ඔබට මොකද්ද වැදගත් කියලා. ඔබගේ දක්ෂතා තාලන්ත සමහර වෙලාවට ඔබේ රැකියාවට දෙනවා. එතන අගය කරන්න. හොඳට ඒගොල්ලෝ අගය කරනවා. හොඳට ඒ හින්දා ඔයාට සලකනවා. ඔබට සලකනවා. ඒත් උන්වහන්සේ වෙනුවෙන් ඒ තාලන්ත ඔබ ආයෝජනය කරනවාද? ඔබේ කාලය, ඔබේ මුදල්, ඔබේ දක්ෂතා ආයෝජනය කරන ස්ථානයේ ඔබේ වස්තුව තිබෙනවා. ඔබ වස්තුව තිබෙන්නේ කාලය, මුදල්, දක්ෂතා ආයෝජනය කරන ස්ථානයේ. යේසුස් වහන්සේ කියනවා මාර්තා මාර්තා ඔබ බොහෝ දේ ගැන කනස්සලු වෙමින් නොසන්සුන් වෙලා එනමුත් අවශ්‍ය වන්නේ එක් දෙයයි.